හායි යාළුවනේ. ඔන්න අද රසම රස හිම පොඩිමක් හදන්න තමයි අපි යන්නේ. මේ හිම පොඩිම හරිම රසයි. බලමුද මේක හදන්නේ කොහොමද කියලා. අපිට මේ පුඩින් එක හදාගන්න බිත්තර 3ක් ඕන. බිත්තර 3 සුදු මදේ විතරයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් අපි පරිස්සමට මේ විදිහට සුදු මදේ වෙන් කරගන්න ඕන. ඉතින් සුදු මදේ මේ විදිහට වෙන් කරගත්තට පස්සේ අපි වතුර චුට්ටක්වත් ගෑවිලා නැති භාජනයක් අරගෙන මේ සුදු මද තුනම එකතු කරගන්න. ඉතින් අපි බිත්තර 3කින් හදන හින්දා මේකට සීනි මේස හැඳි 6ක් තමයි එකතු කරගන්නේ. ඉතින් මේකට බීටරයක් අත්‍යවශ්‍යයි. බීටරෙන් තමයි අපි මේක හරියට හිම වලාකුළක් වගේ බීට් කරගන්නේ. ඔය විදිහට පදමාවට පස්සේ අපි මේකට වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්නවා. බලන්නකෝ මේක හරියට ඔන්න ඕක තමයි හරිම හරි පදම. බලන්නකෝ හරියට නිකන් ලස්සන හිම කැටියක් වගේ. ඉතින් ඔය විදිහට අපි බීටර් එක ඉස්සුවම ඒ වගේම භාජනයේ අනිත් පැත්ත හැරුවම හැලෙන්නේ නැති ගානට මේ මිශ්‍රණය තියෙන්න ඕන. මම මේ පුඩින් එක හදාගන්නේ පාට දෙකක් වෙන විදිහට. ඒ හින්දා පළවෙනියටම අපි මේ පුඩින් එක හදන භාජනයේට සුදු පාටින් අතුර ගන්නවා. ඊට පස්සේ පුඩින් එක හදපු භාජනයේ ටිකකට කලරින් එකතු කරලා ওই විදිහට මිශ්‍ර කරගන්නවා. දැන් අපි පුඩින් එක හදන භාජනයේට අර රතු පාට කලරින් දාපු පුඩින් මිශ්‍රණයත් එකතු කරගන්න. බලන්නකෝ හරිම ලස්සනයි. ඔන්න දැන් අපි පුඩින් එක ස්ටීම් කරගන්නයි යන්නේ. බලන්නකෝ ඒක හරිම ලස්සනයි. ඔන්න අපේ පුඩින් එක ස්ටීම් වෙලා චුට්ටක් අල්ලලා බැලුවම ඇලෙන්නේ නැත්තම් ඒක තමයි අපේ පුඩින් එක සෙට් වෙලා කියන තියෙන බවට සාක්ෂිය. ෂා බලන්නකෝ. ඔයාලා නම් මේක අනිවාර්යෙන් try කරලා බලන්න ඕන. ඔන්න දැන් අපි පුඩින් එක අනිත් පැත්ත හරව ගන්නයි යන්නේ. ටක් ටුක් ටික්. වව්. බලන්නකෝ ලස්සන. ඉන්නකෝ මම මේක ඔයාලට කපලා පෙන්නන්න. හරිම හරි soft. හරිම රසයි ඒ වගේම. මේක නම් යාළුවනේ ඔයගොල්ලෝ හරියට හදලා බලන්න ඕන. ඉතින් මං චුට්ටක් රස බලන්නයි යන්නේ. බලමුකෝ මගේ රියැක්ෂන් එක.